විච්ඡාපාල රොඩේකුරුකම් බලයෙන් ඔබගේ ඕනම කාරණාවක් අකුරටම කර දෙන ජයරත්න ගුරුතුමා යක්ෂ භූත ප්‍රේත මළගිය දෝෂාන්ධකාරයන්ගෙන් ඔබට ඇතිවන සියලුම ගැටලු සඳහා පුරුකම් ශාස්ත්‍රයෙන් පිරියම් ස්ත්‍රී පුරුෂ වශී කුරුකම් දේපල ආරක්ෂාව ධනලාභ අනවින ගොඩවිලි කැපීම අපල සඳහා යන්ත්‍ර දැමීම වැරදි ඇබ්බැහිවින් නැවැත්වීම ඇතුළු ඔබගේ ඕනම කටයුත්තක් සඳහා කිසි පිටකත් මුදල් මත ශාස්ත්‍රය පාවා නොපු ජයරත්න ගුරුතුමා අමතන්න 076 167 ඉතින් කොහොමද යාළුවනේ? සිව්හෙල වංශය අපි අද ඔයාලට අරගෙන ආවේ මහසෝන් යක්ෂයාට පමණක් දෙවනි වන කතරගම දෙවියන් සහ සුමන සමන් දෙවියන්ට පමණක් පාලනය කළ හැකි අතිශය භයානක රීරි යක්ෂයා පිළිබඳවයි. අපිව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරන ගමන්ම එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. පුරාණ හෙළ ඉතිහාසයේ අඳුරු මම්පෙත් අතර සැඟව ගිය අජරාෂ්ට්‍රපුරය නම් රාජ්‍යයක් විය. එහි පාලකයා වූ සෛරාෂ්ට්‍රවර රජු සහ සංකපාල හිවත් රත්නාවලී බිසව සකල විද සැප සම්පත් භුක්ති වින්දද සිය රාජවංශය ඉදිරියට ගෙන යාමට උරුමකරුවෙකු නොමැතිවීමේ මහා ශෝකයෙන් පීඩා වින්දෝය. දේවයන් වහන්ස තවත් කොපමණ කලක් මේ පාළුව ඉවසා සිටින්නද? අජරාෂ්ටපුරයේ ජනතාව රජමාලිගාව දෙස බලන්නේ. රාජවංශයේ මීළඟ උරුමකරුවා කවදා දකිනුදැයි බලාපොරොත්තුවෙන්. මගේ කුස තුල දරු ගබක් පිළිසිඩ ගන්නේ කවදාද? දේවිය, මා මෙම රාජ්‍ය රැකගත්තේ ලේ වගිරින් දහසක් මැදින්. නමුත් දෛවය ඉදිරියේ මා අද ඉතා අසරණයි. මේ මහා මාලිගයේ පාළුව මකන්නට දරුවෙකුගේ සිනහව අපට අකපද? මා ඉල්ලන්නේ කුමරෙකු පමණක්ම නොවේ. මගේ මරණින් මතු මේ රාජ්‍යයේ කිරුළ දරන්නට ශක්තිමත් උරහිසක්. අප නොගිය පුදබිමක් නැත. අප නොකළ පින්කමක් නැත. එහෙත් දෙවියන් අපට අහුම්කන් දෙන්නේ නැහැ. මට බියක් දැනෙනවා දේවයන් වහන්ස. මේ නිශ්ශබ්දතාවය මහත් විනාශයක පෙරනිමිත්තක්ද කියා. මාහට කෙතරම් වස්තුව තිබුණත් තින් පලක් නැත. පුරෝහිතතුමනි, අප රාජ්‍යයට උරුමකම් කීමට කුමාරයෙකු නැතිවෙදයි මට බියයි. බිය නොවන්න මහරාජා, මේ ගැටලුවට ඔබට ඇත්තේ එකම විසඳුමයි. ඒ කුමක්ද පුරෝහිතුමනි? ඒ වෙනුවෙන් ඔබ යාගයක් සිදු කළ යුතුයි. එසේන මෙම කටයුතු සූදානම් කරන්න පුරෝහිතතුමනි. කෙමෙන් දින ගෙවී ගොස් යාගය සඳහා දිනය උදාවිය. ඕම් හම් හනුමන්තේ නමః. ඕම් ශ්‍රී හනුමන්තේ නමః. ඕම් හනුමතේ රුද්‍රාත්මකාය හුම් ෆට්. ඕම් නමෝ හනුමතේ රුද්‍රාවතාරාය. ජය හනුමාන් ज्ञान गुण सागर. රාම දූත අතුලිත් බලධාමා. යාගය අවසන් වී ටික කාලයක් ගෙවී ගියේය. රජතුමනි, මට ඔබට යමක් පැවසීමට තිබෙනවා. පවසන්න රජිනියනි, කුමක්දේ? ඔබ වහන්සේ දැන් පිය රජකුවීමට සූදානම් වන්නේ. ඒ කෙතරම් සතුටුදායක පුවතක්ද? අපි අනබෙරකරුවෙකු යවා මෙම පුවත මුළු රාජ්‍යයටම දන්වමු. අසව්! මේ අජරාෂ්ට්‍රපුර සේරාෂ්ට්‍රව රාජුගේ ප්‍රකාශයයි. අප මහා රාජෝත්තමයාණන් වහන්සේගේ රත්නාවලී බිසවගේ කුස තුල රාජකුමාරයෙක් පිළිසිඳගත් වගයි. කාලයත් සමග බිසවගේ කුස තුල දරුවා සැමෙන් වැඩෙන්නට විය. මා දැන් මේ කුමරුන්ව කුසදරා වසරක් ගත වෙනවා. මට බොහෝ අපහසුයි. නමුත් මේ කුමරුන්ගේ උපත කෙදිනක සිදුවේවිද සේවිකාවනි? බිය නොවන්න දේවිය නුදුරෙම කුමරුන් අප වෙත පැමිණේවි. රජතුමනි, ඔබ සිතන අයුරු කුමරෙක් බිසවගේ කුස තුල නැත. ඒ මහා යක්ෂයෙකුගේ ආගමනයක්. ඔබ කුමක්ද මේ පවසන්නේ?
ඒ මහා විනාශයක් මහරජ ඔහුගේ උපත බිසවගේ මරණය රැගෙන එනු ඇත. එහෙත් මහරජ ඒ වෙනුවෙන් 12 වසරක් ගතවනු ඇත. 12 වසරක් ගෙවී යත්ම අහසත් පොළවත් එක ලෙස ගිගුම් දෙමින් පරිසරයම වියරු වැටුනේ. රාජ්‍යයට අත්වීමට යන අශුභ පෙර නිමිත්ත ලොවට හඬගා කියන්නාක් මිනි. මහා කුණාටුවක් වගේ හරිම අමුතුයි. සංකපාල බිසවගේ කුස පලාගෙන උපන් යක්ෂයා සිය වාසභවනය ලෙස රීරි නමැති ලේ විල තෝරා ගත්තේය. රීරි විලසිය වාස භවනය කරගත් බැවින් එම යක්ෂයාගේ නාමය රීරි යක්ෂයා බවට පත්විය. රීරි විල සත්තේ වැසෙනා ඉඹුල නිත්තේ වං ඇලය පැත්තේ උපනිමේ යකු වරක සත්තේ. ඉන් පසුව ඔහු සිය ප්‍රියම්බිකාව ලෙස හනුමන්තා දේශයේ එනම් වර්තමාන නුවරඑළිය ප්‍රදේශයේ ගිනිමුරි යක්ෂිනිය නම් වූ යක්ෂිනිය තෝරාගත්තේය. රීරි යක්ෂයාගේ රුදුරු බැල්ම හෙළදීපය මත පතිත විය. මිනිස් ජීවිත බිලිගනිමින් සහ දරුණු වසංගත පතුරුවමින් ඔහු මුළු දේශයම මරණ බියෙන් වෙලාගත්තය. අකල් මරණවලින් සහ ලෙඩ රෝගවලින් හෙළදෙරණ වැළපෙද්දී එය මුළු රාජ්‍යයම අගාධයකට ඇද දමූ මහා ව්‍යසනයක් විය. දෙවිවරුනි, හෙළද්වීපේ රීරිනම් යක්ෂයෙක් මිනිසුන්ට පීඩා කරනවා. මා මොහුව වහා පාලනය කළ යුතුයි. නැතහොත් මොහු හෙළ දීපයම විනාශ කරනු ඇත. රීරි යක්ෂයාගේ විනාශය හමුවේ හෙළ දෙරණ වෙළපෙද්දී සුමන සමන් දිවිඳුන් සිය මංගල හස්තියා පිටනගී අහසින් වැඩම කළේය. දේව තේජසින් අහස ඒකාලෝක වෙද්දී උන්වහන්සේ රුදුරු යක්ෂයා ඉදිරියට පැමිණියේ මුළු මහත් ලෝකයටම අභයදානය රැගෙන එන්නාක් මිනි. යක්ෂයා තොපයිද මේ හෙළද්වීපයේ මිනිසුන්ට මෙතරම් හිංසා පීඩා කරන්නේ. මා රීරි නමතිලේ විලේ වාසය කරන මව මරා උපන් රීරි යක්ෂයා වෙමි. ලේ වලට අරක්ගත් මාහට ලේ සමග ජීවත්වීමට අවසර දෙනු මැනවි සුමන සමන් දෙවියනි. නුබට මින් මතු කිසිදාක මේ හෙළද්වීපයේ මිනිසුන් මරාලේ බීමට මා අවසර නොදෙමි. එහෙත් නුබට තොවිල් පවිල් වලදී පමණක් ලේ සහ පුලුටු ගැනීමට අවසර. මහා සටනකින් පසු සුමන සමන් දෙවියන් රීරි යක්ෂයාට අවවාද කොට තොවිල් පවිල් වලදී පමණක් ලේ සහ පුලුටු ලබා ගැනීමට අවසර දුන්නේය. සමන් දෙවියනයෙන් මෙමන් පවසන කවියෙන් රුවන් සුතුරණයෙන් වරෙන් රීරා පුදට සැනයෙන් කපා රතු කුකුලත ඉරාලා ලේ කොටු වටක වැඳ බැති කුණාලත මෙකී දොලදෙන් රීරි යකුණට. ඒ අපි ඉදිරිපත් කළේ රීරි යක්ෂයාගේ එක් අවතාරයක් වන තනිපොළ රීරි යක්ෂයාගේ උපත්කථාවයි. එසේ රීරි යක්ෂයා පිළිබඳ තවත් උපත්කථා කිහිපයක් පවතිනවා.
රාවණා රජතුමා සීතා දේවිය රැගෙන යන අවස්ථාවේ සිදුවුණ අනතුරකින් වැටුණ ලේවලින් රීරි යක්ෂයා උපන් බව තවත් තැනක සඳහන් වෙනවා. මරු රීරි යක්ෂණියගේ කුසෙන්ද රාහු අසුරේන්ද්‍රයා හිරුමඩල ඇල්ලූ තැනිදී වැටුණු ලේවලින්ද කුවේනියගේ දිව කැපූ ලේවලින්ද සෛරාෂ්ටයේ රීරිගල් කෝවිලේ ලෝරාක්ෂ දේවතාවාඩ ජාතකව ලේවිල් රාක්ෂ දේවතාවියගේ කුසෙන් උපන් බවත් තද තැනක සඳහන් වෙනවා. එමෙන්ම අවකුම්භකාරියගේ ලය පලාගෙන ඉපදුණු බවත් පැවසෙනවා. මෙහි අවකුම්භකාරිය යනු අප මුල් කතාවේ පැවසූ සංකපාල බිසවම බවත් ඇය රජවාසලේ සේවිකාවක් බවත් ඇතැම් තැනක සඳහන් වෙනවා. තවත් එක් කතාවක සෛරාෂ්ටයේ ලේ විලක කිබුලකුගේ වම් ඇලය පලාගෙන මොහු උපන් බවත් සඳහන් වෙනවා. ලේමාලි බිසවගේ සහ මාලිගේ පුතු බව තව පුරාවෘතයක සඳහන් වනවා. එහි මාලි ලෙස හඳුන්වන්නේ වානරයින් බවයි පැවසෙන්නේ. නිරන්තරයෙන් රතුවර්ණ සලුපිළිවලින් සැරසී සිටින මොහු උදෑසන මධ්‍යහන්නය සහ මධ්‍යම රාත්‍රිය යන තුන් කාලයන්හිදී මිනිස් ලේ කෙරෙහි සිය බැල්ම යොමු කරගෙන සිටී. එක් ජනශ්‍රුතියකට අනුව රීරි යක්ෂයා යනු එක් වියත් සගලක් පමණ වූ සැති රිලා මුහුණක් සහිත බිහිසුණු පෙනුමක් ඇති අයෙකි. මහුගේ උපත සිදු ඇත්තේ මවගේ ලැමද පලාගෙන ඇගේ ලේ උරා බොමින් බවද සඳහන් වේ. අපේ ශාන්තිකර්ම කෘතියට අනුව මොහු මාලි හෙවත් වන්දුරු මුහුණක් දරාගෙන එළුවෙකු පිට නැගී සිය උරහිස මත මරුමන්දක්ද අතිහි මරු පොල්ලක්ද දරා ගෙලවටා නාගයෙකු පැළඳ උදරයේ ලේවිලක්ද සහිතව සැරිසරන බව කියවේ. එමෙන්ම අඳුරු සොහොන්බිම් අනසක පතුරුවන ඔහු වඳුරු මුහුණක් ඇතිව වල් ඌරෙකු පිට නැගී යන අතර මොහුගේ අත් සතරෙහි ලේ වෙගිරෙන කුකුලෙක්, මුවහත් කඩුවක්, ගිරවෙක් සහ පණගැහෙන මිනිස් හිසක් දරා සිටින බවට බහුතර විශ්වාසයක් පවතිනවා. රීරි යක්ෂයාට අවතාර 10ක් පවතින බව පැවසෙනවා. ඒවා නමින් තොටුපල රීරි යකා, මරු රීරි යකා, අජරාශ්‍රපුර සෛරාෂ්ට රජුට දාව සංකපාල බිසවගේ කුසෙන් උපන් තනිපොල රීරි යකා, ලේතාලි බිසව කුස උපන් දල රීරි යකා, අවකුම්භකාරියගේ ලය පලාගෙන ආ වෙදි රීරි යකා, ලේමල් කෝවිලේ උපන් ලේගොපලු රීරි යකා, ගිනි කුමාරියගේ කුසෙන් උපන් පුලුටු රීරි යකා, කුවේනියගේ දිව කැපූ ලේවලින් උපන් අවමංගල්‍ය රීරි යකා, විෂ්ණු විද්ද හීයෙන් වැටුන ලේවලින් උපන් විෂ්ණු රීරි යකා හෙවත් ගරුඩු රීරි යකා, ඉරමුදුන් රීරි යකා ලෙස හඳුනාගත හැකිය. රීරි බැල්ම වැටුණ අයට සිහිනෙන් මස්කෑම, ලේවීම, ලේ යාම වැනි මානසික සහ කායික ව්‍යාධීන් සිද්ධ වෙන බව පැවසෙනවා. අවමංගල අවස්ථාවලදී, ඉරමුදුන් අවස්ථාවේදී, සොහොන් බිම්වලදී, තොටුපොළවලදී, ගොම්මන් වෙලාවේදී, මල්වරවු තරුණ ගෑනු ළමයි හිසකෙස් කඩාගෙන සින්දු කිය කියා හෝ බැදුම් කකා තනිව ගැවසින අවස්ථාවලදී රීරි යක්ෂ බැල්ම වැටීමට ඉඩකඩ ඇති බැවින් එසේ නොකරන ලෙස මෙම ශාන්ති කර්ම කවිවලින් පැහැදිලි කරනවා. කල් යනකොට කීපදිනක් තම හිමියා ලෙස මුල්ලවරිගේ මුල වනසයි නින්ද නැතුව රැස. සෙල්ලමකින් ළඟ ඉඳගෙන යන විට තුන්මස. එල්ල කරයි මල්වර වූ නැකතට අමුමස. රීරි යක්ෂයා ආමන්ත්‍රණය කිරීම සඳහා රීරි යක්ෂයා, අගුරජා, රීරි රජා, පුලුතජා, රීරි ගොපල්ලා, රීරි බුදියා, රීරි වතමාරු ලෙස නම් 7ක් පවතිනවා. රීරියක් දෝෂයට හසු වූ කාන්තාවන්ට සෙත් ශාන්තිය සැලසීම උදෙසා ශාන්ති කර්මයක් සිදු කෙරෙනවා. ඒ සඳහා රතු වස්ත්‍ර භාවිතා කරන අතර සැවුල් බිල්ලක් දීම මෙන්ම පුලුටු බැදීමද විශේෂයෙන් සිදු කරනවා. ශාන්ති කර්මය අවසාන වූ පසුව දර්සැවක් තුල මල මිනියක් ලෙස පඹයෙකු තබා රැගෙන ගොස් එය තුන්මං හන්දියක තබා ශාන්ති කර්මය අවසාන කෙරෙනවා. ජනප්‍රවාදයන්ට අනුව මෙම ශාන්ති කර්මය අවසානයේ රීරියක් දෝෂය පහව යන බව පැවසෙනවා. මහසෝන් යක්ෂයාට පමණක් දෙවනි වන රීරි යක්ෂයා
කතරගම දෙවියන්ට සහ සුමන සමන් දෙවියන්ට පමණක් පාලනය වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්තම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔයගොල්ල හැමෝටම බුදු සරණයි දෙවි පීඨයි.